හලෝ අම්මේ අම්මට දැන් කොහොමද මම අදවස් සල්ලි දාන්නම් ගිහින් බේට්ටික් ගන්න කෝ තාත්තා තාත්තට කියන්න මහන්සි වෙන්න එපා කියලා මම සල්ලි දාන්නම් කිව්වා කියන්නේ අම්මේ මම ඔෆිස් එකේ ඉන්නේ මං ගෙදර ගිහින් කෝල් එකක් ගන්නම් අම්මට උඹ ඔය කෝල් ගන්න වැඩේ නම් නවත්තපන් ඈ. ඔබ දන්නවනේ මහත්තයාගේ හැටි. උඹට උදෙත් දැන්න නේද? නෑ බං අම්මට අසනීපයි ඒකයි බං දැන් මොකද අම්මට? අවුලක් නෑ කියනවා බං එයා ළමට ඊට හංගනවා බං මට කියන්නේ තාත්තත් ඒ මදුවට අත්උදව් දෙන්න ගිහින්නේ ඒ මොනසයල් ලෙඩ තියාගෙනව ඉන්නේ ඒක නෙවෙයි. මොකක්ද උඹ අර ඔෆිස් එකේ කතාවක් කිව්වේ? නෑ බං ගෙදර අය හිතන් ඉන්නේ මං කොළඹ ලොකු රස්සාවක් කරනවා කියලා බං ඒ අය දන්නේ නෑ මම මෙහෙ වෙලා කුලි රස්සාවක් කරන්න කියලා අප්පා එහෙමද? උඹට මල්ලි කෙනෙකුත් ඉන්නවා කිව්වා නේද? ඔව් බං එයාට ගන්නන්න තමයි මම මේ කොළඹ ආවේ මගේ මල්ලි ඉගෙන ගන්න හරි දක්ෂයි මේ ඒක නෙවෙයි. උඹලෑකමට මේ ටිකේ වහිනවලු නේද? ඔව් බං මේ දවස්වල එයාට හරියට වැස්ස ඒකයි මං ගෙදරටත් කෝල් අරන් වැඩි කතා කරන්නේ අඩෝ උඹ නම් හරියන්න ඕනේ බං. උඹ ඔය හිතන්න එපා. අම්මට ඉක්මනට සනීප වෙයි. මම යනවා බං රැය වෙන්න කලින් බෝඩිමට යන්නත් ඕනේ අම්මට සල්ලි ටික දාලා එහෙම බෝඩිමට හරි බං එහෙනම් පරිස්සමෙන් යමු. පුද්ගල අතුරුදන්වීම් 21ක් වාර්තා වන බව පවතින තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක 20කට බලපෑම් එල්ල වී තිබෙනවා. ඉන් වැඩිම බලපෑමක් එල්ල වී තිබෙන්නේ බදුල්ල, මහනුවර, නුවරඑළිය, හලාවත, පුත්තලම, ඒ වගේම අම්පාර දිස්ත්‍රික්කවලට. දෙවයින පුරා වාර්තා වන මරණ අතරින් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ බදුල්ල දිස්ත්‍රික්කයෙන්. ඒ අනුව මේ වන විට බදුල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන පුද්ගල මරණ සංඛ්‍යාව 23ක්. අද පෙරවරුවේ බදුල්ල හැගුඩ ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්දක් කඩා වැටීම හේතුවෙන් 3 දෙනෙකුට දිවි අහිමි වුණා. මෙලෙස මියගියේ එකම පවුලේ පිරිසක්.